පටිච්ච සමුප්පාදයේහි අනුලෝම පටිලෝම ක්‍රම දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන් ඉඳලා කියගෙන ඇවිල්ලා ජාති ජරා මරණයෙන් අවසන් කරනවා. ඒක අනුලෝම පටිච්ච සමුප්පාදය. ජාති ජරා මරණ වලින් පටන් අරගෙන අවිද්‍යාව දක්වා ගෙන යනවා. ඒක පටිලෝම පටිච්ච සමුප්පාදය. මේක එක ක්‍රමයක්. තව එකක් තමයි අවිද්‍යාවෙන් පටන් අරගෙන යනවා ජාති ජරා මරණ වෙත. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය එලෙසට අරන් ගිහිල්ලා ජාති ජරා මරණ නිරෝධය වෙත ගෙන ඒකට කියනවා පටිලෝම පටිච්චසමුප්පාදය. පටිලෝම පටිච්චසමුප්පාද වර්ග දෙකයි. නිරෝධ වාරයත් පටිලෝමයි. ජාති ජරා මරණ අවිද්‍යාව දක්වා අරගෙන යෑමත් පටිලෝමයි. මේකෙන් නිරෝධ වාරය මෙනෙහි කරන්නේ. ඒ නිසා අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාදේ නැවති මෙනෙහි කරා මධ්‍යම යාමේදී. මේ බුදු වෙලා ඊට පස්සේ දවසේ යාත්‍රයේදී. ඒක මෙනෙහි කරනකොට තව උදාන වාක්‍යයක් පහළ වුණා. යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සම්බා යතෝ කයං පච්චයානං අවේදී. යදාහවේ පාතු භවಂತಿ ධම්මා මේ ප්‍රත්‍යාකාරය ප්‍රත්‍ය නිරෝධය సంతාණයෙන් අවබෝධ කරගන්නකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ විශේෂයෙන් නිරෝධ සත්‍ය సంతාණයට ප්‍රකට වෙනකොට ඒ අවබෝධ කරමින් බෝධිපාක්ෂික ධර්ම సంతාණයේ පහළ වෙනකොට යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස කෙලස් තවන වීරියෙන් යුතු ජායි බ්‍රාහ්මන වූ මේ උත්තම පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය ප්‍රකට වෙනකොට අතස්ස කංකා වපයන්ති සබ්බා සියලු ශංකාව දුර වෙනවා. යතෝ කයං පච්චයානං අවේදී ප්‍රත්‍ය නිරෝධය ප්‍රත්‍ය නිරෝධයෙන් හේතු නිරෝධය නම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නකොට අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන. අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවා. සංස්කාර නිසා විඥාන පහළ වෙනවා. විඥාන නිසා නාම රූප පහළ වෙනවා. මේ විදියට පින්වතුනි හේතුන් නිසා ඵල හේතුඵල මේ චක්‍රය අතීතයේ තිබිලා තියෙනවා. වර්තමානයේත් පවතිනවා. ඒක අනාගතයට දිගින් දිගට යනවා. ඒක තුන් කාලෙටම වළංගුයි. හේතුන් නිසා ඵල මේක දිගින් දිගට යනවා. ඒක තමයි අනුලෝම පටිච්චසමුප්පාදය. පටිලෝම පටිච්චසමුප්පාදය කියන්නේ එහෙම එකක් නෙවෙයි. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. මොකද්ද මේ කියන්නේ? හොඳට මේ කරුණ තේරුම් ගන්න. යම් කිසි හේතුවක් තියෙනවා ඒන් ඵලයක් උපදවනවා. හේතුඵල සම්බන්ධය පැහැදිලි. යම් කිසි හේතුවක් තියෙනවා ඵලය තාම හටගෙන නැහැ. හට ගන්නට නියමිතයි. මේ ඵලයට කියනවා අනුත්පන්න ඵලය කියලා. තාම නූපදිනු ඵලය. ඒකට කියනවා උපාද රහ ඵලය කියලා. උපජ්ජනා රහ. උපාද රහ. ඉපදින්නට සුදුසු. ඒක අනාගත නෙවෙයි. උපදින්නට සුදුසු. හටගෙන බිඳෙන ධර්ම සියල්ලක්ම එක්ක අතීතයි, එක්ක වර්තමානයි, එක්ක අනාගතයි. හට ගන්නට නියමිත ධර්මයේ ඉපදින්නට සුදුසු ධර්මයක් පමණයි. හේතුව තියෙනවා ඵලය තාම හටගෙන නැත්තම් ඒ ඵලය උපදින්නට නියමිත ඵලයක්. ඒ ඵලයෙන් මිදෙන්නට මොකද්ද ඔබ කළ යුත්තේ? හේතුව නිරුද්ධ කරන එක. හේතුව නිරුද්ධ කරනකොට උපදින්නට නියමිත ඵලයෙන් ඔබ මිදෙනවා. ඒ උපදින්නට නියමිත ඵලය දුක්ඛයක් නම් ඔබ මිදිලා තියෙන දුකකින්. ඒ නිසා సంతානෙහි ඉපදිච්ච අවිද්‍යාව දුරු කරන්න බෑ. ඒක ඉබේ නැති වෙනවා. නැවත ඒක නිසා උපදිනවා. උපදින්නට නියමිත අවිද්‍යාව, අනුසය අවිද්‍යාව, අප්‍රහීන අවිද්‍යාව, මාර්ග ඥානය ඇති කරගෙන යමෙක් දුරු කළොත් ඒක අප්‍රහීන අවිද්‍යාව දුරු කිරීමක්. උපදින්නට නියමිත අවිද්‍යාව නූපදී හැරීමක්. ඒකට කියනවා හේතු නිරෝධය. පච්චයක්ෂය, පච්චය කය කියලා කියනවා. පච්චය කය සංඛාතං නිබ්බානං. ඔහොමයි පාට එන්නේ. ප්‍රත්‍යයන්ගේ ෂය නම් වූ නිර්වාණය.
මොකද්ද මේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ? හටගත්ත ධර්මයක බිඳීම නෙවෙයි. හටගන්න નિયમિત ධර්මයක් හටගන්නට పూర్වෙහි නොහටගන්න තත්වයටපත් කිරීම. මාර්ගයේ උපදින වෙලාවේදී දැන් හිතන්න බණ අහනකොට රහත් වුණා කියලා. ඒ වෙලාවේ හිතේ අවිද්‍යාවක් නැහැ, කුසල හිතෙන් බණ අහන්නේ. මතක තියාගන්න කුසලයේ අකුසලයේ එකට උපදින්නේ නැහැ හිතේ. කුසල හිතෙන් බණ අහනකොට හිතේ අකුසලයක් නැහැ. කුසල හිත පවතිනකොට අප්‍රහීනව අවිද්‍යාව තියෙනවා. හිතේ හටගෙන නැහැ. රහත් වෙනකොට පින්වතුනි මේ උපදින්නට નિયમિત තාම නූපදී පවතින අවිද්‍යාව දුර වෙලා යනවා. ඒකට කියනවා අනුප්පන්න නිරෝධයක් කියලා. ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට අවිද්‍යාව තිබුණා නම් අලුතෙන් කර්ම රැස් කරනවා, පුරාණ කර්ම වලට විපාක දීමේ අවස්ථාව ලැබෙනවා. අලුතෙන් කර්ම රැස් නොවි යනවා, පුරාණ කර්ම වලට ප්‍රතිසන්දි දීමේ අවස්ථාව නොලැබී යනවා. ඒක අවිද්‍යාව දුර වෙනවත් සමගම සිද්ධ වන්නේ. සංස්කාර දුරු වීම අවිද්‍යාව දුරු වීමත් සමගයි. සංස්කාර දුරු වීමත් සමගම උපදින්නට තිබූ විඥාන ධාතුව නූපදී යනවා. ඒකට කියනවා විඥානයේ අනුත්පාද නිරෝධය. මේ උපමා බලන්න. අඹ ඇටයකින් අඹ ගහක් හට ගන්නවා. ඒ අඹ ගහෙන් තව අඹ ගෙඩියක් හට ගන්නවා. ඒ අඹ ගෙඩියෙන් තව අඹ ගහක් හට ගන්නවා. මෙහෙම දිගින් දිගට අඹ ගස් පරම්පරාව තියෙනවා. දැන් ඔබ අතට අඹ ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. මේ අඹ ගෙඩිය අඹ ගහක් හට ගන්නට කලින් දැන් මේ අඹ ගෙඩිය පැල කරොත් නැවත අඹ ගහක්, ඒකෙන් තව අඹ ගෙඩියක්, ඒකෙන් තව අඹ ගහක්, අඹ ගස් පරම්පරාවක් එන්නට නියමිතයි. ඒ අඹ ගස් වල යම් දෝෂයක් තියෙනවා නම්, ඒ අඹ ගස් වල අහිතකර බවක් තියෙනවා නම් මොකද්ද කරන්නට ඕනේ? මේ බීජය විනාශ කිරීම. මේ බීජය විනාශ කරනකොට පින්වතුනි බීජේ තිබුණා නම් හටගන්නට තිබිච්ච හටගන්නට નિયમિત අඹ ගස් සියල්ල හටගන්නට කලින්ම නිරුද්ධ වෙලා. මේකට තමයි කියන්නේ අනුත්පන්න නිරෝධය කියලා. අනුත්පන්න නිරෝධය. හේතුව දුරු කිරීමෙන් හටගන්නට નિયમિત ඵලය නූපදවා යැවීම. පටිච්ච සමුප්පාදේ නිරෝධ වාරේ සම්පූර්ණයෙන් කතා කරන්නේ අනුත්පන්න නිරෝධයක් ගැන. අනුත්පන්න නිරෝධය යනු දුකේ නිරෝධයක්. දුකේ නිරෝධය යනු දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය යනු නිර්වාණ ධාතුව. ඒ නිසා පටිච්ච සමුප්පාදේ නිරෝධ වාරේ යනු නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව ගැන මෙනෙහි කරන තථාගතයන් වහන්සේට අර උදාන වාක්‍ය පහළ වුණා. ඊට පස්සේ මොකද කරේ? පස්චිම යාමේදී නැවත අනුලෝම පටිලෝම පරිසම්මෙන මේ බුදු වෙලා පස්සේ දවසේ නැවත අනුලෝම පටිලෝම සම්පරිසම්පාදේ මෙනෙහි කරනකොට තව උදානයක් පහළ වුණා. යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයං තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලික්ඛං. යම් කෙනෙක් මේ විදියට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නකොට ඒ බ්‍රාහ්මණයාට, ඒ ආර්යයන් වහන්සේට సంతානයේ පහළ වෙනවා විශේෂ ඥානයක් සූර්යා ලෙස. සූර්යා බඳු සූර්යා පහළ වෙනකොට අන්ධකාරයේ දුරු කරන්නාසේ මේ ඥානය පහළ වෙනකොට පටිච්ච සමුප්පාදය සංසාර චක්‍රය නිර්වාණ ධාතුව වසාගෙන සිටිච්ච මෝහාන්ධකාරය සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. මේක තමයි මාර්ග ඥානෙ නැත්නම් ලෝකෝත්තර මාර්ගය. මේ උදාහරණයෙන් ප්‍රකාශ කර ලෝකෝත්තර මාර්ගය ගැන. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං. මේ මාර්ගයෙන් සියලු කෙලෙස් මාරයා දුරු කරලා දානවා. හරියට කවුවේ වගේද? සූර්යෝව ඕභාසය මන්තලික්ඛං. සූර්යා අන්ධකාරය දුරු කරන්නාසේ මෙසේ උදානයක් ප්‍රකාශ කරා.